මේ අහනකො මේ අපි පොසොන්නකට දන්සල් වදින්න යන්න ගොඩක් කාලෙකින් කොහෙවත් ගියේ නෑනේ. ටිකක් දුරකට යමු. ෆොටෝ ටිකකුත් ගහලා ඒ පීඩාම්. එතකොට අර ලීලට පෙරේනේ. හැමදාම මට කෝල් කරලා මං අරේ ගියා මං මෙහෙ ගියා. එන්න උදාරුව. මට බෑව දැන් උදාරුව උසන්. හරි හරි. තව කල් තියෙනවනේ. බලමු මොකක් හරි. නේ එහෙනම් අපි මේ පාර පොසොන්නකට අපේ බාප්පලා ගෙදර යමුද? කොහේ හරි කමන්නේ දන්සල් තියෙන පැත්තට යන්න. මට ෆොටෝ ටිකක් ගහගෙන ස්පීඩ් ගත්තොත් ඇති. හරි. එහෙනම් අපි යම් බාප්පලා ගෙදර. හරිද? මේ යන ගමන් අපි පන්සලුත් යන්නේ පෝයනේ. කම්සිට මොංගල්ද මිනිහෝ? අනේ මේ පන්සල් ගියාම සුදු අඳින්නයි මල් තෙල් පොල් අනේ මේ පටු කොටක් උස්සන් යන්න ඕනේ. මේ දැන් ඉස්සර වගේ පන්සලට ගිහින් ෆොටෝ දාන්නේ නැහැ මිනිහෝ. පන්සල් විතර ගියාම ඇති. නමගුලත් යකෝ මෙහා විචාරද ඒක පොයනේ මේ ගෑන්ට ඒක මතකත් නැහැනේ පුතුන්. අපි යන ගමන් මේ තරදුවක් දාගෙන යන්නේ. පාවුවසරණය කොහෙවත් යන්නත් නැහැ උට. උදායින් හොනේ. ඔව් මන් දන්න. ජංගියේ පුතා වගේ උඹලා දෙන්න එහෙකින් මොකටද කියලා ලෑස්ති වෙනවද දැන්? බාප්පත් ඒකට රාකට්ට ගහන්න. මේ උඹලා නම් බං. එලා දැන්ටි කියපන් නොකොමේ රෑයනේ. හරිලෝ මේ පාර පොසොන් එකට ඔන්න අපි නම් යනවා ලෝන් ට්‍රිප් එකක්. හරි. ඔව් දුර ගමනක්. උඹලා වගේ ඉතින් ගමේ කරක් ගහන්නේ නැහැ අපි. උඹලා නම් ඉතින් ගමේ පන්සලට යයි එච්චරයිනේ. නේද? බංජාන්ති. බොමෙන් මහරෑ කෝල් කරේ මට ඔය පඩ කඩਿੱතුව කියන්නද? උඹලා යන ගමනක් උඹලා ඵලයල්ලකින්. අපි යන්න පුළුවන් තරන්නේ අපි යන්නේ. නෑ බන්ලිලෝ. උඹට කේන්ති කියන්නේ. නෑ. එහෙමටම කිව්ව නෙමෙයි මම ඉතින්. හරි දැන් උඹ මේ රෑ මට කතා කරේ මොකද කියපන්. මේ මහරෑ. ලීලෝ මේකයි බං කාරණේ මේ. අපි ටිකක් දුර ගමනක් නෙමෙයි යන්න හදන්නේ. දැන් යන්නේ එහෙම ලොකු ඇඳුමකුත් නෑ බං. මේ අර උඹ ගාව තිබුණ නේද? රතු පාට ලස්සන බෝල අල්ලපු ගවුමක්. අර බං උඹලගේ අක්කගේ එල්ලගේ කොටාලුවට ඇන්දේ. අන්න ඒක පොඩ්ඩක් ඉල්ල ගන්න හිතාගෙන මේ කතා කරේ ඔබට. යකෝ මේකේ හක්කේ දඩමස්සුනාට බෙට්ට බොයිලර් තිබා. එද්දකින් විතර. මොකද ලීලොඹ කිව්වේ? මට හරියට ඇහුන්නේ නෑ බං. නෑ මොකුත් නෑ. වරෙන්කෝ එක දවල් වෙලා මේ පැත්තේ. පාලයේ බලනවා මගේ අදුම හොඳද කියලා. හොඳයිනේ. අලුතෙන්ම ගත්ත කිට් එක. යකෝ මේ බලපන් මෝ මනමාලය වගේ නේ බං. එකොත් ඔය මෙතන්සල් වදින්නද නැත්තම් තෝ මනමාලි බලන්න යනවද? ඈ බං. මං උඹට එක දෙයක් කියන්නම් තරදු හරිද? උඹ ලස්සනට ගියා වගේ නෙමෙයි ඔය විදියට එන්නත් ඕන. අපි මේ යන්නේ දකුණු රටේ. හරිද? ඒ ගියාම කට පරිස්සම් කරන් ඉඳපන් හරිද? නැත්තම් ඉතින් උඹට එන්න වෙන්නේ දත් ටික නැතුව. මතක තියාගනින් ඒක හොඳේ. ආතරිදු ඔන්න බලාගනින් ඉස්සරහ තියෙනවා පාලම. හරිද? ඕකෙන් එහා තමයි දකුණු රට තියෙන්නේ. පරිස්සමෙන් කට පාවිච්චි කරපම් මොන ඔබට ආපහු කිව්වා හොඳේ දරදු. එතකොට පාලයියේ මේ ඔය පාලෙමින් එහා පැත්තේ දන්දර බලලෙක්ගේ කතාවක් තියෙන්නේ. බලලෙක්ගේ ඉන්නේ පාද මොකක් දෙකක් තියෙන ඔය පාලමද? ඒ බන්තරදු ඉස්සර ඉඳන් වෙන කතාවල්. දකුණ මිනිස්සු හරි අමුතුයි. උන්ගේ තියෙන්නේ කෙලින් කතාව. හරිද? හැබැයි ඇරියොත් ඇරියා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා බං උන්ගේ. උන් සෙට් උනොත් බං උන්ගේ බොක්ක උනත් ගලවලා දෙයින්ට ගෙදර ගෙනියන්න. ඒ වගේ જાතිය. මේ ඔන්නේ පාලම පැන්න ගමන්ම අර කොඩියක් දාලා පේනද පාරේ. අනිවාර්යෙන් දන්සලක් හොදේ. අයින් කරලා තර කරගන්නවා. අම්මරසිරි ඔය කොල්ලෝ මෙහෙවරින් කොහෙද වායන්නේ? මගේ අතේ බීම දෙකයි තියෙන්නේ මේක ඇතුළේ තුනක් ඉන්නවා. ගෙනෙන් තව තුනක් ගෙනෙන් මෙහෙට ගෙනෙන්. කොහෙද උකාවා යන්නේ? උකුණුත් දාන්න නැතුව මේකට බීම දාපල්ලා. මොන වායද මොන මගුලක්ද බල වායලා කරන්න කට්ටිය එකතු වෙලා. උඹ කොහෙද වායේ මගුල රින්ගන්නේ? පහලෙන් ගිහින් අනිත් උන්ට කවාපන්. අම්මරසිරි වාහනේ ඇතුළේ පොඩි මල්ලිකුත් ඉන්නවනේ. පොඩි මල්ලි කොහොමද සප දුක්කේම මල්ලි හොඳට කාපන් හොදේ කාල බිල ගෙඩියන්නක් ගනින්
මොකද මං තරතුම කතා නැත්තේ ඔටි අපේ ගැඩි කල් ගෑනවා පුතුමයි මොකක්ද බං ඒ උනේ පුතුම මේ බලෙන් මදුන්නනේ බං කෑම කන්නේ තව ටිකෙන් කුටි කන්න දෝ බේරන පුතුමයි මේ ජයන්තියෝ තවත් ඉස්සරහා බද්දන්සලක් තියෙනවා මොකද කරන්නේ නතර කරනවද යනවද ඔන්න උඹට දෙන්න කියපල්ලා අනේ බං බලයේ බත් කන්නේ අන්තිමට දට්ටි ගන්න නැති ඉඳන්නේ බං යකෝ මේ හේනේ බං සැලකිල්ල තියෙන්නේ අම්මතුම සැලකිල්ල බං ඒක කමන්නේ මේ බාප්පලා කාලයන් නැත්තම් බාප්පලටත් වදී යන්න කලින් මේ දන්සලේ මොන හරි කාලයන් එමීට හරි තරදෝ කට පියාගෙන ඵලයන් හොඳේ අම්මා රසිරි බොසා බයින්න බජුන්ඩක් කමු කොල්ලෝ අන්නර වාහෙර ගියාපන් මුන්දුන් දැනතෝට දාන්න යාලා ඔන්න මගුලක් කරන කට්ටියත් එක්ක හෙලෝ උච්චයියා ඔව් බලේ පිටිපත් දන්සලේ ඉන්නේ ඔව් බලයෝ දීපන් ඉන්ටර්වියු ආවලට වැඩක් තියෙනවා අනේ උගාවයි මේ ඉන්ටර්වියු එපා බලයෝන්ගෙන් වාපන් පාලයියේ අනේ මේ මන්නම් වාහනේ තුටලා ඉන්නවා මේ අනේ මම බාප්පලා කියලා මොනවා හරි කන්නම් බලපන් අරෝ කතා කරන විදිය ඌ අපේ බලෙන් ඇතුලට දාන්න කතා කරන්නේ බං අනේ පාලයියේ මුංගෙගේ බත් නෙවෙයි කන්න වෙන්නේ කුටි කන්න වෙන්නේ ඔන්න මං කිව්වා හොඳේ බය නෙවෙයි මම ඉන්නවනේ අඩෝ මේ මම මෙහෙම විදිය මමත් අද ගුස්තිකාරයෙක් තමයි අතින්නම් අතින් පයින්නම් පයින් බබයි නතෝ මමත් එක්ක අනේ මේ මන් දන්නද තමසේ ගුස්ති අනේ මේ කුටි කන්න නැතුව ඇඩ්මිට් මුන්ට ඉර ඇට තරහ ගන්න නැතුව කන බට්ටියක් කාලා යම් බාප්පලා විතර ඔව් ජයන්තියක් මෙතනින් බණ්ඩින්ගක් ගෑවා වාහනේ නැග්ග කෙලින්ම බාප්පලා විතර ආයිත් දාන්සල් වල නම් නතර කරන්න එපා මම නම් චෝ කරන්නවත් ඊට බහින්නේ නැහැ දෙයියෝ